අද සිංහල හින්දු අලුත් අවුරුද්ද. සියලු දෙනාටම සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2025 ආරම්භලා 2025 අප්‍රේල් මාසයටත් ඇවිදිනවා. ඉතින් මාස 4ක් ගත වුණාද කියලා ඔයාලටත් හිතෙනවා ඇති. ඔව් කාලේ ඉතා ඉක්මනින් ගත වෙලා. අපි හැමෝම ලහි ලහියේ සිංහල හින්දු අලුත් අවුරුද්දට සූදානම් වෙලා සිංහල හින්දු අලුත් අවුරුද්දත් මේ වෙනකොට පහුවෙමින් යනවා. ඉතින් මම ඔයාලට මතක් කරන්න කැමතියි අපේ ජීවිතය තුළ අපිට ගොඩාක් බලාපොරොත්තු හීන තියෙනවා. මේ හීන බලාපොරොත්තු ASCII අපි ජීවත් වෙනකොට මහන්සියත් එක්ක එදිනෙදා වැඩත් එක්කලා අපිට අපේ අරමුණු මගහැරිලා යනවා. ජනවාරි 1 වෙනිදා හිතපු දේවල් වලින් අඩක්වත් මේ වෙනකොට ඔයාට ඉටු කරගන්න බැරි වෙලා ඇති. ඉතින් පසුතැවිලි නොවි අලුතින් ඒ දේවල් පටන් ගන්න මේ මොහොත හොඳටම ප්‍රමාණවත්. සිංහල අලුත් අවුරුද්දේ අපි සුබ පතනවනේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් ඔබ හිතනවද සුබ පැතූ පමණින් අපේ ජීවිත කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කියලා? නැහැ. ඒ වෙනුවෙන් අපි දේවල් කරන්නට ඕනේ. කිරි උතුරවන්නටත් අපි කලින්ම මුට්ටිය සූදානම් කරගන්න ඕනේ. ඒ නැවුම් මුට්ටියක් අරගන්න ඕනේ. ඒ වගේම කිරි සූදානම් කරගන්න ඕනේ, ලිප සකස් කරගන්න ඕනේ. මේ සියල්ලටම අනතුරුවත් ලිපට ඉතාම හොඳින් ගින්දර යොදන්න ඕනේ. තුන් පැත්තෙන්ම වට ගින්දර ටික ඉතා හොඳින් යොදනකොට තමයි කිරි ටික ලස්සනට ඉතිරිලා යන්නේ. ඉතින් අපේ ජීවිතෙත් මේ වගේ. අපේ ජීවිත කිරි උතුරව ගන්න ඕන නම්, අපේ අරමුණු වලට යන්නට ඕනි නම්, අපි අනිවාර්යෙන් මේ වෙනුවෙන් දවස ගාන පියවර තියන්න ඕනේ. ඔයාගේ හීනය ලොකු එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අද දවස් ඔයා කුඩා පියවරක් තබන්නට ඕනේ. ඉතින් මේ අලුත් අවුරුද්ද අපි හේතුවක් කරගමු කුඩා පියවරවල් තියලා අපේ අරමුණු වලට හීන වලට යන අපූර්ව අවුරුද්දක් බවට පත් කරගන්න. අප්‍රේල් කියලා කියන්නේ අවුරුද්දේ මම කැමතිම මාසයක්. සිංහල හින්දු අලුත් අවුරුද්දට සූදානම් වෙන්න, චාරිත්‍ර වලට අනුව වැඩ කරන්න, ඥාති හිත්‍ර මිත්‍රාදීන් එක්කලා සතුට බෙදා ගන්න. අප්‍රේල් මාසය කදිම මාසයක්. ඉතින් මේ එළඹිලා තියෙන අප්‍රේල් මාසය අපි දෙන්න ආහාර අනුභව කරලා, ගනුදෙනු කරලා මේ වැඩ අල්ලන මොහොතේ අපි දෙන්නගේම රාජකාරී කටයුතු වලට පුංචි පියවරක් තිබ්බා. ඒකත් චාරිත්‍රයට නැකතට අනුවම කරන්න අමතක කළේ නෑ. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමදාම සතුටින් සාමදානෙන් ජීවත් වෙන්න හැකියාව ලැබේවා. ජය වේවා ඔයාලා හැමෝගෙම ජීවිතවල.